වෙන්වීමක්, සම්බන්ධයක අවසන් වීමක්, සම්බන්ධයක කෙලවර වීමක්. ගොඩක් කට්ටිය මේක අත්දැකලා තියෙන්න පුළුවන්. ඒ වගේම මේකෙන් එන වේදනාව, මානසික පීඩාව, මානසික විඩාවත් අත්විඳලා තියෙන්න පුළුවන්. හැබැයි ඇයි මේකෙන් මෙච්චර වේදනාවක් දැනෙන්නේ? මොකද්ද මානසික වශයෙන් වෙන්නේ? මේ සම්බන්ධයක බිඳවැටීමක් සාර්ථක විදිහට, හොඳ විදිහකට කෙලවර කරගන්න හැකියාවක් තියනවාද? මේකෙන් ගොඩ එන්න විදිහක් තියනවාද? අද අපි ඒක ගැන කතා කරන්න බලමු. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ හැමදෙනාම ප්‍රාර්ථනා කරනවා. තවත් mental health round table YouTube වීඩියෝ එකක් එක්ක. මේ වෙනකොටත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පළල subscribe button එක ඔබන්න, bell icon එක ඔබන්න. එතකොට අපි ඉදිරියේදී ඉදිරිපත් කරන වීඩියෝ ඔයගොල්ලන්ට ඒ වෙලාවෙම දැනගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. වෙන්වීම, සම්බන්ධයක කෙලවර වීම, relationship breakdown. මේක සම්බන්ධයෙන් සින්දු ලියලා තියෙනවා, කවි ලියලා තියෙනවා, නවකතා ලියලා තියෙනවා, ෆිල්ම් හදලා තියෙනවා. ගොඩක් මේ සම්බන්ධයෙන් හැඟීම් උපදවන දෙයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ගොඩක් කට්ටිය මේක අත්විඳලා තියෙනවා. ඒ වගේම මේකෙන් පීඩාවට පත් වෙලා තියෙනවා, විඩාවට පත් වෙලා තියෙනවා, මානසික වදයක් විදිහට මේක ඇති වෙලා තියෙනවා. අපේ සායන වලට එන කට්ටියත් අපිට සමහර ලාවට කියන දෙයක් තමයි මගේ රිලේෂන්ෂිප් බ්‍රේක්ඩවුන් එකක් වුණා, මගේ මේ වෙන්වී යාමක් සිද්ධ වුණා, හිතට වද දෙනවා, මෝහණය කරලා හරි මේක අයින් කරන්න පුළුවන්ද? හිතෙන් අයින් කරන්නේ කොහොමද? කොහොමද මට මේ දැනෙන වේදනාව අයින් කරන්නේ කියලා. මං අද හිතුවා ඇයි මේක මෙච්චර වේදනාව දෙන්නේ? මේක කොයි විදිහටද වේදනාව හටගන්නේ? ඒ වගේම මේක සාර්ථක විදිහට වෙන්වී යාමක් හදාගන්නේ කොහොමද? මොන අවස්ථාවලද වෙන්වී යාමක් කරන එක සුදුසු? ඒ වගේම මේකෙන් ගොඩ යන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. අපි ඉස්සෙල්ලම පටන් ගමු මේ ඇයි වෙන්වී යාමක්, සම්බන්ධයක බිඳවැටීමක් මෙච්චර වේදනා ගෙන දෙන්නේ. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අපි මේ සම්බන්ධතාව ගොඩනගා ගන්න අපි කියනවා attachment relationship. ඒ කියන්නේ කිට්ටුවෙන් පවතින සම්බන්ධතාව. අපි ඒගොල්ලොත් එක්ක බැඳිලා ඉන්නේ. අපි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන ආරක්ෂාව, සමීපභාවය, ඒ වගේම එයා මගේ කියන හැඟීම. ඒකත් එක්ක අපිට අපි සම්බන්ධයෙන් අනන්‍යතාවයකුත් ගොඩනගෙනවා. හැබැයි මේ සම්බන්ධය බිඳවැටුණට පස්සේ අපේ තියෙන අනන්‍යතාවයටත් පළුදුවීමක් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ මේ attachment relationship එකටත් damage එකක් වෙන්න පුළුවන්. ඒක නිසා සමහර ලාවට අපි එයා නැති එක නිකන් අර withdrawal symptoms, sick එකක් වගේ දැනෙන්න පුළුවන්. ඒ වගේ මම අර කලින් කිව්වා වගේ අපේ අනන්‍යතාවයත් සම්බන්ධතාවයකදී ගොඩනගෙනවා. ඒ කියන්නේ අපි කියන පුද්ගලයාගේ එක කොටසක් තමයි අපි මේ රිලේෂන්ෂිප් එක. එතකොට රිලේෂන්ෂිප් එක බිඳවැටුණාට පස්සේ, වෙන්වී යාමෙන් පස්සේ අපේ කොටසක් අකර්මණ්‍ය වෙනවා වගේ දැනෙනවා. අපේ අනන්‍යතාවය. ඒ කියන්නේ මම කියන පුද්ගලයාගේ එක කොටසක් විනාශ වෙනවා. එතකොට අපේ අනන්‍යතාවයේ පළුදුවීම තමයි එතනදි වෙන්නේ. එතකොට එක පාර්ටම අපි ගැන මොනවා කරන්නද? අපි කවුද? අපි ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්නේ, අපි ලෝකය අපි දකින විදිහ, ලෝකය අපි ගැන දකින විදිහ පොඩි වෙනස්කම් කීපයක් වෙනවා. ඒකත් එක්ක අපිට ඒක හරි විදිහට ප්‍රොසෙස් කරගන්න, කල්පනා කරගන්න නොහැකියාවකටත් ලක් වෙන්න පුළුවන්. ඒක හන්ද තමයි අපිට සමහර වෙලාවට මේ වෙන්වී යාමක්, රිලේෂන්ෂිප් බ්‍රේක්ඩවුන් එකක් ගොඩක්ම දරුණු විදිහට බලපාන්නේ. ඒ වගේම අපේ මොලේ බ්‍රේන් පාත්වේස් වලත් පොඩි වෙනස්කම් තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති මම කලින් වීඩියෝ එකකදී තනිකම ගැන කතා කරා. ඒ මම කතා කරපු තනිකම වීඩියෝ එකේදී මම කිව්වා සමාජයෙන් කොන්වීම, සමාජයෙන් ඈත්වීම අපිට ෆිසිකල් පේන් එකක්, ශාරීරික වේදනාවක් විදිහට දැනෙන අවස්ථා තියෙනවා. ඒකට හේතුව තමයි අපේ මේ මොලේ කොටසක් තියෙනවා anterior cingulate cortex කියලා. අපිට ඒක ග්‍රහණය වෙන ආකාරය ෆිසිකල් පේන් එකක් විදිහට අපිට දැනෙන්න පුළුවන්. රිලේෂන්ෂිප් බ්‍රේක්ඩවුන් එකකදී, වෙන්වී යාමකදී වුණත් අපිට ඒ විදිහටම cingulate cortex එක ඇක්ටිවේට් වෙලා ඒ ෆිසිකල් පේන් එකක් විදිහට ඒ රිලේෂන්ෂිප් බ්‍රේක්ඩවුන් එක දැනෙන්න පුළුවන්. අපේ මොලේ රිවෝඩ් සිස්ටම් එක වැඩ කරන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි නියුක්ලියස් අකම්බන්ස් කියන එක, අනිත් එක තමයි වෙන්ට්‍රල් ටෙග්මන්ටල් ඒරියා කියන එක. ඒ කොටස් දෙක සම්බන්ධ වෙලා තමයි අපේ ඩොපමින් ස්‍රාවය වෙන්නේ. අපේ රිවෝඩ් සිස්ටම් එක ඇක්ටිවේට් වෙන්නේ. එතකොට අපිට සතුටක් ගෙන දෙන දෙයක්, අපිට හොඳක් කියලා දැනෙන දෙයක් සිද්ධ වෙන්නේ මේ නියුක්ලියස් අකම්බන්ස් සහ වෙන්ට්‍රල් ටෙග්මන්ටල් ඒරියා එකේ සම්බන්ධයත් එක්ක. හැබැයි මේ රිලේෂන්ෂිප් බ්‍රේක්ඩවුන් එකකදී අපි රිවෝඩ් එකක් විදිහට නෙමෙයි දැනෙන්නේ. අපේ ඒ රිවෝඩ් සිස්ටම් එක පොඩ්ඩක් යටපත් වෙනවා. එතකොට ඒකෙන් අපිට පොඩ්ඩක් අර සික් එකක් වගේ දැනෙන්න පුළුවන්. අපිට අපහසුතාවයක්, අපිට සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු කරගෙන යන්න අමාරු ගතියක්. මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කට්ටියගෙත් මේ ඩොපමින් අඩුතාවයක් අපි දකිනවා. ඒකත් සම්බන්ධතාවයක් තියෙනවා මේ ඒ කට්ටියට ඇති වෙන සික් එකට. එතකොට මේ
රිලේෂන්ෂිප් බ්‍රේක්ඩවුන් එකකදී වෙන්වී යාමකදී වුණා මේ විදිහටම සික් එකක් වගේ ඇති වෙනවා. ඒක හන්ද තමයි අපි අර සම්බන්ධයේ තිබ්බ පුද්ගලයා වෙත ආපහු ආකර්ෂණය වෙලා ඒ කරා යන්න උත්සාහ කරන්නේ. ඒ වගේම වෙන්වී යාමක් කියන්නේ විරහ වේදනාවක්. ඒ කියන්නේ කවුරු හරි පුද්ගලෙක් මරණයට පත් වුණාට පස්සේ අපිට දැනෙන දුක හා සමානම දෙයක්. විරහ වේදනාවේදී ඒ කියන්නේ ග්‍රීෆ් ප්‍රොසෙස් එකේදී එලිසබෙත් කුබ්ලර් රොස් කියලා තියෙනවා අපේ ග්‍රීෆ් ප්‍රොසෙස් එක ස්ටේජස් 5කින් දිවෙනවායි කියලා. එකක් තමයි ඩිනයල්, අනිත් එක තමයි ඇංගර්, අනිත් එක බාගේනින්, ડિප්‍රෙෂන්, ඇක්සෙප්ටන්ස්. මුල් අවස්ථාවේදී ඒක පිළිගන්න බැරි තත්වයකින් අපි ඉන්නව නෑ, ඒක උනේ නෑ, ඒක වෙන්න බෑ කියලා. ඊට පස්සේ ඇංගර් කේන්තියටපත් වෙනවා. ඊට පස්සේ බාගේනින් නැහැ මම මෙහෙම කරොත් මට මේක හරි ගස්සන්න පුළුවන් වෙයි. මම මෙයාත් එක්ක කතා කළොත් මේක හරියයි. ඊට පස්සේ ડિප්‍රෙෂන් අධික දුකකටපත් වෙනවා. ඇක්සෙප්ටන්ස් අන්තිමට ඒක පිළිගන්න තත්වයටපත් වෙනවා. මේ ප්‍රොසෙස් එක හන්ද තමයි මේ රිලේෂන්ෂිප් එකක් නතර වුණාට පස්සේ වෙන්වී යාමකදී අඬනවා, දුක දැනෙනවා, නිතර සිතුවිලි ආපහු දැනෙනවා. අපි කියනවා ලෝංගින්. ඒ කියන්නේ එයා මං ළඟ හිටියානම් කියලා හැඟීමක් එනවා. ඒ වගේම තනිකම ගතියකුත් දැනෙනවා. ඒ ඔක්කොම අපි කියනවා විරහ වේදනාවේ කොටස්. සම්බන්ධයක බිඳ වැටීමත් කෙනෙක් මරණයට පත්වීම හා සමාන විදිහට වේදනාවක් ගෙන දෙනවා. විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මෙහෙම දැනෙන එක සාමාන්‍ය සයිකොලොජිකල් ප්‍රොසෙස් එකක්. සාමාන්‍ය මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක්. ඒක අමුතු දෙයක් නෙමෙයි. ඕනම කෙනෙක්ගේ වෙන්වී යාමක්, දුකක්, කෙනෙක් නැතිවීමත් එක්ක මේක දැනෙනවා. මේක දැනෙන එක සාමාන්‍යයි. ඒක මානසික දුර්වලකමක් නෙමෙයි. වෙන්වී යාමක් සමහර වෙලාවට හොඳ දෙයක් වෙන්න පුළුවන්. මොන වගේ අවස්ථාවකදී වෙන්වී යාමක් හොඳ දෙයක් වෙන්නේ? අපි කියනවා රිලේෂන්ෂිප් එකක් අබියුසිව් නම්. ඒ කියන්නේ හිංසාකාරී සම්බන්ධතාවයක් නම් තියෙන්නේ. ඒ සම්බන්ධය බිඳ වැටෙන එක හොඳ දෙයක්. සමහර වෙලාවට ඉමෝෂනල් අබියුස් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ හැඟීම් වලින් හිංසාවටපත් වෙන්න පුළුවන්. ශාරීරිකමය වශයෙන් හිංසාවටපත් වෙන්න පුළුවන්. ලිංගිකමය වශයෙන් හිංසාවටපත් වෙන්න පුළුවන්. හැම වෙලාවෙම යටත් කරලා කතා කරනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. කන්ට්‍රෝලින් බිහේවියර් එකක් තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ඒ සම්බන්ධයකින් ගැලවෙන එක, ඒ සම්බන්ධයකින් නික්ම යන එක වෙන්න පුළුවන් හොඳම දේ. ඒ වගේම අපි ඒ අර ඉන්කම්පැටිබිලිටි එකක් තියෙනවා නම්, දෙන්නගේ අසමානතාවයක් තියෙනවා නම්, ඒ කියන්නේ අපි මුලින්ම සම්බන්ධයක් පටන් ගන්නකොට අපි කියනවා මුල් මාස 6 දී රිලේෂන්ෂිප් එකේ හනිමුන් පීරියඩ් එක. ඒ කාලෙදී හැමදේම සුන්දරයි, හැමදේම හොඳයි, හැමදේම මල් වගේ දැනෙන්නේ. හැබැයි මාස 6 පහ වුණාට පස්සේ ටික කාලයක් යනකොට එකිනෙකා තේරුම් ගන්න පටන් ගන්නකොට ටික තේරෙන්න පටන් ගන්නවා නොගැලපීම් තියෙනවායි කියලා. ඒ නොගැලපීම් වල තියෙන හිඩැස ලොකු හිඩසක් නම් ඒ හිඩැස යා කරන්නත් බැරි නම් සමහර වෙලාවට සම්බන්ධය නතර කරන එක හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒකට හේතු වෙන්න පුළුවන් ඒ දෙන්නගේ වැලියුස්. ඒ කියන්නේ ඒ දෙන්න මූලාරම්භ වශයෙන්, මූලික වශයෙන් තේරුම් ගන්න විදිහ, ලෝකය දකින විදිහ, ලෝකයේත් එක්ක ගනුදෙනු කරන විදිහ, තමුන්ගේ රැකියාව, පෞල් සම්බන්ධතා, ළමයි සම්බන්ධයෙන්, වෙන දේවල් සම්බන්ධයෙන්, අනාගතය සම්බන්ධයෙන් දකින විදිහ වෙනස් නම් සම්බන්ධය මිද වැටෙන එක හොඳ වෙන්න පුළුවන්. හොඳ විතරක් නෙමෙයි, ඒක මැචුවර් ඩිසිෂන් එකක්. ඒක පොඩ්ඩක් පරිණත තීරණයක් වෙන්නත් පුළුවන්. හැම වෙලාවෙම ක්‍රොනික් ඩිස්රෙස්පෙක්ට් එකක් තියෙනවා නම්, හැම වෙලාවෙම පහත් කරලා කතා කරනවා නම්, විශේෂයෙන්ම අපි අර නාසිසිස්ටික් පර්සනැලිටි ඩිසෝඩර් වලදී දකිනවා වගේ හැම වෙලාවෙම පල්ලෙහාට දාලා ගණන් ගන්න නැතුව අපි සාමාන්‍ය ව්‍යවහාරදී කතා කරනවා වගේ බල්ලට දාලා කතා කරනවා නම්, එහෙම තත්වයක් නම් තියෙන්නේ සම්බන්ධය බිඳ වැටෙන එක හොඳ වෙන්න පුළුවන්. සමහර අවස්ථා තියෙන්න පුළුවන් සම්බන්ධය ගොඩ දාගන්නත් පුළුවන්. වෙන් වෙන්නම අවශ්‍ය නැහැ. ඒක ඔය දෙන්න තීරණය කරන්න ඕන දෙයක්. මොන වගේ අවස්ථාවලදීද ගොඩ දාන්න උත්සාහ කරන්න ඕන. අපි කියනවානේ කමියුනිකේෂන් ඉෂුස්, sannivedana ගැටලු මොන හරි තියෙනවා නම්, පොඩි අන්‍යෝන්‍ය අවබෝධයේ ගැටලු මොන හරි තියෙනවා නම්, ලයිෆ් ට්‍රාන්සිෂන්, ඒ කියන්නේ ජීවිතේ එක අවස්ථාවක ඉඳන් තවත් අවස්ථාවකට පත් වෙනකොට තියෙන වෙනස්කම්, එහෙමත් නැත්නම් ස්ට්‍රෙස් එක, ඒ වගේ දේවල් හන්ද පොඩි ගැටලු ඇති වෙනවා නම්, ඒ වගේම දෙන්න තීරණය කරනවා නම් මේක සම්බන්ධයෙන් වැඩ කරන්න ඕන, වැඩ කරලා මොන හරි ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා. එහෙමත් නැත්නම් ගොඩ දාගන්න උත්සාහයක් දෙන්නගෙම තියෙනවා නම් සමහර වෙලාවට මැරේජ් කවුන්සලින්, මැරිටල් කවුන්සලින් වලට උනත් යන්න පුළුවන්. ගිහිල්ලා කතා කරලා ඒක ගොඩ දාගන්න පුළුවන්ද කියලා කල්පනා කරලා උත්සාහයක් ගන්න ඕන. උත්සාහයක් ගන්නවා කියන්නේ කවුරු හරි ඔයගොල්ලන්ට කතා කරලා උපදෙස් දෙන එක නෙමෙයි.
ඒ උපදෙස් දෙන පුද්ගලයා උපදේශකයා ඔයගොල්ලන්ට උපදේශනය දෙන්නේ ඔයගොල්ලෝ වෙනස් වෙන්න ඕන කොයි විදිහටද කමියුනිකේට් කරන එක වෙනස් කරන්න ඕන කොයි විදිහටද වගේ දේවල් තමයි කියන්නේ. ඒ වගේම මෙහෙම සම්බන්ධයක් බිඳ වැටෙනවා නම් සම්බන්ධයක් බිඳ දාන්න අවශ්‍යයි නම් සම්බන්ධයක් නතර කරන්න අවශ්‍යයි නම් කොහොමද හොඳ විදිහකට සම්බන්ධය නතර කරන්නේ? සම්බන්ධයෙන් එළියට එන්නේ. එකක් තමයි අපි අර ගෝස්ටිං කියන එක නොකර ඉන්න ඕන. ඒ කියන්නේ ෆෝන් ඕෆ් කරලා ප්‍රොෆයිල් ලොක් කරලා කතා කරන්න නැතුව නම්බර්ස් වෙනස් කරන්න නැතුව උන්නද මලාද කියලා දන්නේ නැතුව සම්බන්ධය නතර කරන්න හදන්න එපා. මොකක් වුණාද මොකක් හන්ද මේ ගැටලුව මෙහෙම ආවද මොකක් හන්ද සම්බන්ධය නතර වුණාද කියලා කාටවත් අදහසක් නැති විදිහට නතර කරන්න එපා. ඒක හැමෝටම හානි කරයි. සම්බන්ධයක් නතර කරන එකේදී වෙන්න ඕන දේ තමයි තමුන් අවංක වෙන්න ඕන ඒ වගේම කරුණාවන්ත වෙන්නත් ඕන. ඒ කියන්නේ හැම වෙලාවෙම මේක ඔයාගේ වැරද්ද. ඔයා තමයි මේකට හේතුව. ඔයා මෙහෙම කරපු හන්ද තමයි මෙහෙම වෙන්නේ කියලා කියන්නේ නැතුව කල්පනා කරන්න ඕන සම්බන්ධයක් අවසන් වෙන්න. ඔව් එක පාර්ශවයක වැඩිපුර බලපෑමක් වැඩිපුර ගැටලුවක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒකෙදි තමුන්ට දැනෙන දේ ඒ අනිත් පුද්ගලයාගේ තියෙන ගැටලුව හැසිරීම් රටාව ප්‍රශ්න දිහා බලන විදිහ අනුව තමුන්ට දැනෙන දේ හන්ද තමයි තමුන් සම්බන්ධය නතර කරන්නේ. එතකොට ඒක එකහෙලා කෙලින්ම කියන්න ඕන අවස්ථා තියෙනවා. කෙලින්ම කියලා එතනින් ගැලවෙන එක හොඳයි. හැබැයි ඒකෙදී අර කාටවත් බ්ලේම් කරන්න නැතුව මේක ඔයාගේ වැරද්ද. එහෙම කරනකොට අපි ඒක හැඟීම් ඇවිස්සෙන්න පුළුවන්, කේන්ති යන්න පුළුවන්, ගැටලු ප්‍රශ්න වලට මුහුණ දාන්න පුළුවන්. ඒක හන්ද එහෙම අවස්ථාවකට නැතුව කෙලින්ම කියලා හැබැයි කරුණාවන්ත විදිහට. ඒ කියන්නේ මෙතන මේ අපේ නොගැලපීමක් තියෙනවා, නොපැහැීමක් තියෙනවා. මම බලාපොරොත්තු වෙන දේ ඔයා මට ලබා දෙන්නේ නැහැ. ඒක හන්ද අපි මේ සම්බන්ධය නතර කරමු. ඒක හන්ද අපි දෙන්නටම හොඳයි මේ සම්බන්ධය නතර කරා නම්. මෙහෙම සාර්ථකව රිලේෂන්ෂිප් එකක් නතර කිරීමට අපි තවත් කරන්න ඕන දෙයක් තමයි බොරු කියන්න එපා. රිලේෂන්ෂිප් එක නතර වෙන්න හේතුව සම්බන්ධයෙන් බොරු කියන්න එපා. ඒ කියන්නේ අපි වෙන කාටවත් වරද පටවන්නවත්. ඒ කියන්නේ අපි කියමුකෝ අම්මලා කැමති නැහැ, අරයා කැමති නැහැ, මෙයා කැමති නැහැ, යාළුවෝ ඔයා ගැන නරක දේවල් කිව්වා, යාළුවෝ ඔයා හොඳ නැහැ කියලා කිව්වා. ඒ වගේ දේවල් කියන්න යන්න එපා. ඇත්තටම ඔයාගේ දැනෙන දේවල්, හැඟීම් එක්ක ඔයගොල්ලෝගේ තියෙන දේවල් ඔයා එළියට දාන්න ඕන. හැබැයි තවත් විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ අවස්ථාවේදී ඔයා පරිස්සම් වෙන්නත් ඕන. දැන් මම මේ කියපු අවස්ථාවල් සහ කරන්න ඕන දේවල් මම කිව්වේ ගොඩක් ටොක්සික් නොවන රිලේෂන්ෂිප් සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේ රිලේෂන්ෂිප් එක පවත්වන පුද්ගලයාගේ ලොකු පෞරුෂත්ව ආබාධ නැත්තම් තමයි විශේෂයෙන්ම අපි කරන්න ඕන. ඒ කියන්නේ එහෙම පෞරුෂත්ව ආබාධයක් තියෙන කෙනෙක් නම් අපි අපේ ආරක්ෂාව සලස ගන්න ඕන. එයාගේ පෞරුෂත්ව ලක්ෂණත් එක්ක තමුන්ට හානියක් වෙන්න පුළුවන් කියලා හිතෙනවා. ඒකත් අපි පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕන. සමහර වෙලාවට අපි මේ ගන්න පියවරවල් එකක් පොඩ්ඩක් අඩියක් පස්සට අරගෙන ගන්න ඕන වෙන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ දන්න දුන්න කෙනෙක් මෙහෙම බ්‍රේක්අප් එකක වෙන්වී යාමක ඉන්නවා නම් කොහොමද උදව් කරන්න පුළුවන්? කරන්න පුළුවන් ලොකුම දේ තමයි ඒගොල්ලොත් එක්ක ඉන්න එක. ඒ කියන්නේ උපදෙස් දෙන්න කියලා ලොකු උපදෙස් දෙන්න යන්න ඕනේ නැහැ. මේක මිනිමයිස් කරන්න ඕනේ නැහැ. මේක වැඩක් නැහැ. කොහොමත් රිලේෂන්ෂිප් එක වැඩක් නැහැ. ඇයි මෙයත් එක්ක සම්බන්ධ උනේ? මූදි මාළුවෝ ගොඩක් ඉන්නවනේ. ඒ වගේ කතා කියන්න යන්න ඕනේ නැහැ. ඒ වගේ මේක වගේ කතා කියන එක නරකයි. එතන ඉඳලා ඒගොල්ලන්ගේ හැඟීම් ප්‍රකාශ කරන අවස්ථාව ලබා දෙන එක තමයි කරන්න ඕන. ඒ වගේම ඒගොල්ලෝ අවදානම් තත්වයක ඉන්නවනම් ඒක අඳුනාගෙන අවශ්‍ය උදව් ලබා දෙන එක තමයි කරන්න ඕන. සම්බන්ධයක බිඳවැටීමක් වෙන්වී යාමකට පස්සේ කොහොමද ගොඩ එන්නේ? ඒකට කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයගොල්ලන්ට දැනෙන දේ දැනෙන්න සලස්සන්න. හැඟීම් යටපත් කරන්න උත්සාහ කරන්න එපා. හැඟීම් ගලාගෙන යන්න ඉඩ දෙන්න. මම අර කලින් කිව්වා වගේ ස්ටේජස් 5ක යන්න පුළුවන්. ස්ටේජස් 5 අනිත් එක පිළිවෙලකට යන්නෙත් නැහැ. එක තැනකට යනවා ආපහු අනිත් පැත්තට යනවා එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒ ස්ටේජස් 5 ඉබේ යන්න ඉඩ දෙන්න. යටපත් කරන්න එපා හැඟීම්. දෙවෙනි එක තමයි සාමාන්‍ය ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. සාමාන්‍ය විදිහට නිින්ද, කෑම ගන්න එක, ව්‍යායාම, තමුන්ගේ තියෙන හොබීස්, යාළුවොත් එක්ක සම්බන්ධ වීම, සමාජගත වීම, ඒ වගේ දේවල් සාමාන්‍ය විදිහට කරන්න උත්සාහ කරන්න. අමාරුයි සාමාන්‍ය විදිහට කරන්න උත්සාහ කරන්න. ඒකෙන් අර දැනෙන වේදනාව
අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපි කියනවා impulsive decisions ගන්න එපා. හදිසි තීරණ ගන්න එපා මොකුත්. ආපහු කෝල් කරන්න, එයාට කතා කරන්න, එහෙමත් නැත්නම් අපි කියන රීබවුන්ඩ් රිලේෂන්ෂිප් එක මේ සම්බන්ධ නතරවීමත් එක්ක තව ඉක්මනට තව රිලේෂන්ෂිප් එකකට පයින් එක සම්බන්ධයකට පයින් එක කරන්න එපා. ඒක හානි කරයි. මොකෝ ඔයාගේ හැඟීම් ප්‍රොසෙස් වෙන්න දෙන්න ඕන. සෝෂල් මීඩියා ඩ්‍රාමා දාගන්න එපා. ලොකු පෝස්ට් ලියන්න, ලොකු හෑලි ලියන්න, ලොකු කතා ලියලා වරද අනිත් කට්ටිය මත පටලවන්න, ලොකුවට නිකන් පෝස්ට් වලින් තමුන් හරි අනිත් කෙනා තමයි වැරදි, මෙහෙමයි දේවල් උනේ කියලා ලොකුවට දේවල් එලිපිට දාන්න එපා. ඒක දැම්මයි කියලා තමුන්ට හොඳක් වෙන්නෙත් නැහැ. අනිත් කෙනාටත් හානියක් වෙනවා. ඒකට සම්බන්ධ වෙලා ඉන්න තව ළමයි, පවුලේ කට්ටිය, වෙනත් අය සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඒගොල්ලන්ටත් ඒක නරක විදිහට බලපාන්න පුළුවන් අනාගතයේදී. ඒක හන්ද විශේෂයෙන්ම අවශ්‍යයි මේ සෝෂල් මීඩියා ඩ්‍රාමා වල නිරත නොවී ඉන්න එක. මොන අවස්ථාවේද ප්‍රොෆෙෂනල් හෙල්ප් ගන්න ඕන. මොන අවස්ථාවේද වෛද්‍යවරයෙක් ගාවට යොමු වෙන්න, වෛද්‍ය සායනයකට යොමු වෙන්න ඕන. ඔයගොල්ලන්ට නිින්ද අඩුයි නම්, කන බොන එකේ ලොකුවට වෙනසක් තියෙනවා නම්, වැඩ කරගෙන යන්න බැරිම තත්වයක ඉන්නවා නම්, ජීවිතේ එපා වෙලා වගේ ස්වභාවයක් දැනෙනවා නම්, ජීවිතය නැති කරගන්න හිතෙනවා නම්, ඒ වගේම මේක මාස 4ක් 5ක් 6කට වඩා එහාට කාලයක් යනවා නම්, ඒ වෙලාවේදී මානසික සෞඛ්‍ය සායනයකට, වෛද්‍යවරයෙක් ගාවට, මිතුරු පියසකට වගේ යොමු වෙන එක ගොඩක් හොඳයි. අවශ්‍ය දෙයක් ඒක. අවසාන වශයෙන් කියන්න ඕන දේ තමයි මේ සම්බන්ධයක බිඳවැටීමක්, වෙන්වී යාමක් කියන එක සාමාන්‍ය දෙයක්, සාමාන්‍ය ජීවිතයේ කොටසක්. විරහ වේදනාව කියලා කියන්නේ සාමාන්‍ය දෙයක්, ජීවිතයේ කොටසක් විදිහට සලකන්න. කාගේවත් දුර්වලකමක් නෙමෙයි. ඒකෙදි දෙන්න වේදනාවත් එක්ක අපි වඳුනා ගන්නවා, අපේ හැඟීම් වඳුනා ගන්නවා. අපි ඒ හැඟීම් වලින් අලුතෙන් කෙනෙක් බිහි කරන්න පුළුවන් අවස්ථාවක් අපිට සැලසෙනවා. අපි කියන self growth, තමුන්ගේ කලින් හඳුනාගත්ත නැති පැදිකඩක් දකින්න අවස්ථාවක් හම්බෙනවා. එතකොට සම්බන්ධයක නතරවීමක්, සම්බන්ධයක බිඳවැටීමක්, වෙන්වීමක් දුකයි. හැබැයි ඒක අවස්ථාවක් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට අලුතෙන් දෙයක් ඇති කරගන්න, අලුතෙන් දෙයක් හොයාගන්න උනත්. ඔයගොල්ලෝ මම මේ කියපු දේවල් එක්ක එකඟද? මීට වඩා වෙනස් අදහස් ඔයගොල්ලෝ ගාව තියෙනවද? පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න, අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. අපි ඉදිරියේත් ඔයගොල්ලෝ එක්ක මේ වගේම mental health round table වීඩියෝත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.